මතක තියාගන්න මේ ධර්ම දානය බණ පදයක් ලෝකෙ තව කෙනෙකුට අහන්න සලස්සනවා කියලා කියන්නේ අග්‍රම පිනක්. මේක බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවකට පෙන්නවා. බුදුහාඳුරුවෝ විස්තර කරනවා මහණෙනි අහස උසට අටපිරිකර කන්දක් ගොඩ ගහලා. අටපිරිකර කියන්නේ සාමාන්‍ය අයට දෙනේවා නෙමේ. දුගී මගේ යාචකයන්ට අටපිරිකර දෙන්නේ. අපි කවුරුත් දන්නවා අටපිරිකර පූජා කරන්නේ මහා සංඝයාට. එහෙමනම් මේ බුද්ධ ශාසනයක මහා සංඝයා වෙනුවෙන් අහස උසට අටපිරිකර කන්දක් ගොඩ ගහලා අටපිරිකර පූජාවක් කරනවා. විශාල පිනක්. මිල කළ නොහැකි පිනක්. බුදුරජාණන් වහන්සේ තව ක්‍රමයකින් කියන මහණෙනි තව කෙනෙක් සතර පද ගාථාවකින් දහම් දෙසනවා. බණක් කියනවා. සතර පද ගාථාවකින්. අර අටපිරිකර කන්දක් පූජා කරන පිනක් විශාල පිනක්. ඊටත් වඩා පිනක් කියවා සතර පද ගාථාවකින් දහම් දෙසන එක. බුදුරජාණන් වහන්සේක විස්තර කරනවා. ඇයි ඒකට හේතුව තමයි කෙනෙක් එකාට පිරිකරක් හරි පූජා කරන්න හිතන්නේ බණක් ඇහුවොත් නේද? පින් පව් ගැන දන්නේ නැත්නම් දැන් අපි අහලා තියෙනවා බුද්ධ ශූන්‍ය කාල ලෝකෙ තියෙනවා. බුදුවරු පහළ නොවෙච්ච කාලේ. ඒ කාලේ ලෝකෙ බලවත්ම දේ තමයි නියත මිත්‍යා දෘෂ්ටිය. පින් කියලා දෙයක් නැහැ. පව් කියලා දෙයක් නැහැ. හොඳ නරක කියලා දෙයක් නැහැ. දෙමව්පියන්ට සැලකුවා කියලා ලැබෙන දෙයක් නැහැ. මවුට පියාට සලකලා වැඩක් නැහැ. ඕපපාතික සත්වයන් කියලා જાතියක් ලෝකෙ නැහැ. හිත දියුණු කරගත්ත ශ්‍රමණක් බ්‍රාහ්මණවරු ඔක්කොම බොරු. ඔහොම දේවල් නැහැ. ඔන්න ඔය දෘෂ්ටිය තමයි නියත මිත්‍යා දෘෂ්ටිය. ධර්මයක් නැති කාලවල ලෝකෙ බලවත්ව තියෙන්නේ ඔය නියත මිත්‍යා දෘෂ්ටිය. නියත මිත්‍යා දෘෂ්ටියේ පවතින කල්ප ගණන් ලෝකෙ පවතිනවා. ඒ කාලවල මිනිස්සු පින් පව කුසල් අකුසල් හොඳ නරක දානය ඕවා මොකවත් දන්නේ. මිනිස්සු තුළ තියෙන ඊරිසියාව වෛරය ක්‍රෝධය කුහකකම පරිත්‍යාගශීලීකම දන්නේ ගෑවිලාවත් නෑ. ඇයි පින් පව් දන්නේ නැති නිසා. හැබැයි අද අපි මේ දන් දෙන්නේ අපි පින්කම් කරන්නේ ඇයි බණහන් නිසානේ. අද අපි බණක් අහපු නිසානි දන්නේ දානයක විපාක ඇත. කරන පින්කංවල විපාක ඇත. මෙලවක් තියෙනවා පරලවක් තියෙනවා. මවුට සැලකීමේ විපාක තියෙනවා. පියාට සැලකීමේ විපාකයක් තියෙනවා. ඕපපාතික සත්‍යයන් ලෝකෙ පහළ වෙනවා. තමන්ගේ නුවණින් ජීවිතය අවබෝධ කළ ප්‍රකාශ කරන ශ්‍රමණක් බ්‍රාහ්මණවරු ලෝකෙ පහළ වෙනවා. අද අපි ඒව දන්නේ ඇයි? කුසල් වඩන්න පුළුවන් අකුසල් යටපත් කරන්න පුළුවන්. ජීවිතේ මාරක වේවා ප්‍රබල අකුසල් වේවා ප්‍රබල කුසල් වඩලා යටපත් කරන්න පුළුවන්. ඒවා ඔක්කොම අපි දන්නේ ඇයි? බණහන නිසා. අන්නේ බණ ඇසීම තුළ තමයි ලෝකෙ කෙනෙක් පිනකට පෙළඹෙන්නේ. පින් කරන්න හිතන්නේ. හිත කුසලයට යොමු කරගන්න. හිත සම්මාදිට්ඨියට පිහිටවා ගන්න. ඉතින් එවැනි කෙනෙකුට බණ පදයක් ලෝකෙ අහන්න සලස්සනවා කියලා කියන්නේ බුදුහාඳුරු පෙන්වුවා සියලුම දානයන් අතර සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන් අතර ධර්ම දානයම අග්‍රයි කියලා.